අයිබෝන් ඔයා මේක තුළ ඉන්නේ පොත්ගමු එකේ වීඩියෝ එකක් බලන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාලා ඕඩර්ස් කරන පොත අපි ඔයාලා ගෙදරටම ස්ටෙප් බයි ස්ටෙප් එවන්න කියලා. ඔයා මුලින්ම අපිට WhatsApp message එකක් දානවා. මේ WhatsApp message එකෙන් පස්සේ මම ඔයාගෙන් අහනවා ඔයාට මොනවද අවශ්‍ය පොත් කියලා. ඊට පස්සේ ඔයා තෝරලා දෙනවා මට මෙන්න මේ පොත් ටික අවශ්‍යයි කියලා. ඊට පස්සේ ඔයාට අවශ්‍ය පොත අපි පැක් කරනවා. මේ පැක් කරන්න කලින් ඔයාගෙන් අහනවා ඔයාට payment කරන්න පුළුවන් methods මොනවද කියලා. ඒකට ඔයා තෝරගන්නවා නම් cash on delivery එහෙම නැත්නම් online transfer එහෙම නැත්නම් payment method එකකින් කියන්නේ card payment කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඉතින් එතෙන්ද ඔයා cash on delivery select කරගත්තොත් ඔයාට පුළුවන් වෙනවා cash on delivery එකකට ගෙන්න ගන්න. හැබැයි courier ගාස්තු මුලින්ම අපිට ගෙවන්න ඕනේ. ඒ අපේ රූල් එකක්. මොකද ඒක කරන්න හේතුව cash on delivery වලින් පොත් යවනකොට සමහරක් වෙලාවට fake orders හම්බ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වුණාම රෝඩ් එක ගෙදරට ගියාට පස්සේ කස්ටමර් කැන්සල් කරන අවස්ථා තියෙනවා. එතකොට ඒ කුරියර් ගාස්තු අපිට කුරියර් ආයතනයට කොහොමත් ගෙවන්න ඕනේ. ඒක ගියා හෝ නැති වුණා අපිට කුරියර් ගාස්තු ගෙවන්න ඕනේ. ඉතින් එතකොට ඒ ගාස්තු දරා ගැනීමට බෑ මට පෞද්ගලිකව. ඒකින් හින්දා අපි තීරණය කළා තියෙනවා කුරියර් ගාස්තු වලගේ මුලින්ම ගන්න. එතකොට අර පොතක් ඌමනාම කෙනෙක් විතරයි පොතක් ඕඩර්ස් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා කුරියර් ගාස්තු අපිට බෑන්ක් කරාට පස්සේ පොත ගෙදරට ආවට පස්සේ පොතේ මුදල 1600 නම් පොතේ මුදල විතරක් ඔයාලට දීලා පොත ගෙදරට ආවට පස්සේ මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක තමයි cash on delivery එක. online transaction කරනවා නම් ඔයාලට පුළුවන් full amount එක මේ කියන්නේ කුරියර් ගාස්තුවයි පොතේ මුදල දෙකම එකට කරලා ගෙදරට ආවට පස්සේ පොත normally ගන්න. ඒතකොට cash on delivery වලින් වෙන්නේ ඒ විදිහට. bank transfer වෙන්නේ ඒ විදිහට. card payment එකක් කරනවා නම් ඔයාලට පුළුවන් online payment gateway එකක් තියෙනවා අපේ. ඉතින් online payment gateway එකෙන් ඔයාලට පුළුවන් payment එක කරන්න. ඉතින් ওই විදිහට තමයි process එක වෙන්නේ. අපි බලමු කොහොමද packing එක pack වෙලා ඔයාලා ගෙදරට මෙන්නේ කියලා මේ වීඩියෝ එකේ ඉතුරු ටිකේ.